ආලේප කරපු ගමන් කාන්තාවකගේ කාමයේ ඇවිස්සෙනවා. අධික වේදනාව රියලි ස්වභාවය නැති කරනවා. පුළුන් වලින් පොගවලා ස්ථානයේ තිබ්බම බබෙකුට නැත්තම් ගර්භයක් හට ගැනීමට ප්‍රාථමික අවස්ථාවට ගන්න පුළුවන්. ලිංගයේ දිග වැඩි කරගන්න පුළුවන් පැය දක්වා ප්‍රමාද කරනවා කියලා. ඇත්තට බොහොම කරන්න පුළුවන්ද? පියවරු දෙකත් කුල් ස්වරූපයෙන් තියෙනවා. ඇටන ස්වභාවය නෙමෙයි. පියවරු වර්ධනයටත් තාමත්ම සුදුසු තෛලයක් ඕන. දැන් අද සමාජයේ මාර ප්‍රශ්න ගැටලු තියෙනවනේ. විශේෂයෙන්ම විවාහක අයට. දැන් විවාහක නැති අයටත් අවිවාහක අයටත් ප්‍රශ්න තියෙනවා. ඒවා වෙනම දේවල්. දැන් විවාහක අයගේ දැන් විශේෂයෙන්ම මේ අපේ කාන්තාව කියන දෙයක් තමයි. තමන්ගේ මහත්මයා සම්බන්ධයෙන් ඔන්න කියනවා එයා මට අවශ්‍ය වෙලාවක් එයාගෙන් ඒ ලිංගික කාර්ය කරගන්න බෑ. ලිංගික අප්‍රාණිකත්වයේ පිළිබඳව එක එක මැසිවිලි නගනවා. ලිංගීන්ද්‍රිය ප්‍රමාණය ගැන එක එක දේවල් කියනවා. එතකොට දැන් මහත්තුරුන්ගේ පැත්තෙන් ගත්තොත් ඔන්න නෝනලා සම්බන්ධයෙන් කියනවා අනේ අපේ නෝනා මේ ඇඳට ගියාට පස්සේ මලමිනියක් වාගේ. ඒ කියන්නේ මේ ලිංගික කාර්යයට කිසිම සූදානමක් නැහැ. මට සහයෝගයක් දෙන්නේ නැහැ මේ ලිංගික කාර්යයේදී. විවිධ දේවල් කියනවා. දැන් ඕවට මොකද්ද විසඳුම? ඒකට හොඳම විසඳුමක් මේ වන විට රටට ලැබිලා තියෙනවා. වෙන කවුරුවත් නෙමෙයි අපේ හම්බන්තොට චමල් රාජපක්ෂ ආයුර්වේද රෝහලේ ආයුර්වේද වෛද්‍ය අනුර විජේසේකර මහත්මයා මේ වන විට එතුමාගේ මේ මෙත්සුව කියලා නිෂ්පාදන පෙළක් තියෙනවනේ. මේ මෙත්සුව නිෂ්පාදන යටතේ කද්දිම නිෂ්පාදන පෙළක් හඳුන්වා දීලා තියෙනවා. මේ ලිංගික ජීවිතය සම්බන්ධ ගැටලු වලට. දැන් ඉස්සල්ලාම මේ මෙත්සුව ලේබලේ යටතේ මේ කාන්තාවන්ගේ කාමය උද්දීපනය කිරීම සඳහා මේ හොඳ ඇත්තටම මේක මේ මදන තෛලේ නමින් තමයි නම් කරලා තියෙන්නේ. මේ කාන්තාවන්ට ඉතාම විශේෂ තෙලක්. මේවා ඇත්තටම අපි රජ කාලේනේ අහලා තියෙන මෙහෙම තෙල් ಜಾති සම්බන්ධයෙන්. ඉතින් දැන් මේ නිෂ්පාදනයේ තියෙන විශේෂත්වය තමයි ආලේප කරපු ගමන් කාන්තාවකගේ කාමයේ ඇවිස්සෙනවා. කවද්ද මෙහෙම දේවල් අහලා තියෙන්නේ ඔයාලා? දැන් මේ මට කියන්නකෝ වෛද්‍යතුමනි දැන් කොහොමද මේක පාවිච්චි කරන්නේ? මොක බාහිරින් ආලේප කරන විශේෂිත තෛලයක්. ඔව්. ඒ කියන්නේ ඔකේ විශේෂ වශයෙන්ම ස්නායු උත්තේජනය කරන කාන්තාවන් සඳහා විශේෂිත වූ. දැන් අපි මෙහෙම කියනවනේ කාන්තාවන්ට ආසාව නැහැ කියනවා, කාන්තාවන් ඩිම්බ මෝරන්නේ නැහැ කියනවා, කාන්තාවන්ගේ අවශ්‍ය කටයුත්ත අපහසුතා තියෙනවා. ඔව්. ඒක නිසා ඔක වයස් ભેදයක් තොරව විශේෂයෙන් වයස ගියත් වයසට වැඩි වුණත් වයසට අඩු වුණත් සියලුම දෙනාට බාහිරින් ආලේප කළ හැකි ඊටාම පහසු මේ ඖෂධීය තෙලක්. දැන් මට ටිකක් පැහැදිලිව කියන දැන් මේක අපි ගත්තොත් වයස් කාණ්ඩ විදිහට. ඔව්. තරුණ අයට විතරක් නෙමෙයි ලිංගික ජීවිතේ ප්‍රශ්න තියෙන්නේ. මැදිවියේ සහ එතනින් එහා වයස් කාණ්ඩ වල කාන්තාවන්ට උනත් පාවිච්චි කරන්න පුළුවන්. මැදිවී වයසයටත් පුළුවන්. මොකද ලිංගික ජීවිතේ පවුලේ ගැටලු තියෙනවා වයස් සීමාවක් නැහැ. ඔව්. අනිත් කාරණාව තමයි වැඩිවියට පත්තුණු දිනේ සිට සමහර දරුවන්ට මේ තමන්ගේ ඒ විවාහ ජීවිතයට එළඹෙනකොට ඊට අදාළ ක්‍රියාකාරීත්වයේ දුර්වලතම් වෙන්න පුළුවන්. ඒකටත් හොඳ විසඳුමක් ඕක. ඊළඟට මේ ඩිම්බ මෝරණව අඩුව කියලා කියනවා. ඔය බබාල සම්බන්ධයෙන්. ඒ ඩිම්බ මේරීමේ ක්‍රියාවලිය වර්ධනය කිරීමටත් ඉතාම විශේෂිත වූ ඖෂධීය තෛලයක්. ඕක අපිට පුළුන් වලින් පොගවලා ස්ථානයේ තිබ්බම ඒ ඖෂධීය කොටස ගර්භාෂය කරා උරලා ගර්භාෂයේ තියෙන ඝනතාවයේ බුරුල් කරලා බබෙකුටත් නැත්තම් ගර්භයක් හට ගැනීමටත් මූලික ප්‍රාථමික අවස්ථාවට ගන්න පුළුවන්. දැන් දරුබල සම්බන්ධ ගැටලුව ගත්තොත් අපි පිරිමි පාර්ශවයේ වගේම කාන්තාවන්ගේ තියෙන ගැටලු අද බොහෝ වෙලාවට බලපානවා. එතකොට ඒකටත් හොඳම විසඳුමක් මේ තෙල. මොකද කාන්තා රෝගය සම්බන්ධයෙන් කාන්තා ලිංගික තෘප්තිය සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට කියන්න ලැජ්ජයි, සමාජයට කියන්න ලැජ්ජයි. ඒ නිසා කාන්තාවගේ හිතේ තමයි ඕක තියෙන්නේ. එහෙනම් අපිට අවශ්‍යතාවය තියෙන හිතේ තියෙන රෝගයට
අවශ්‍ය නිෂ්පාදනයක් අපිට හිතුණ කරන්න ඕන කියලා කාටවත් කියන්න බැහැ. හැබැයි ඒ හිතේ තියෙන්නේ අන්‍ය අවස්ථාවට කදිම විසඳුමක් ලබා දීලා තියෙනවා තනිකර ආයුර්වේදයේ ඖෂධීය ශාක දියරමය තෛලය. දැන් මේකේ තියෙනවා මේ මෙහෙම දෙයක් ඔබතුමා ලේබලේ සඳහන් කරලා මේ වියලි ස්වභාවය දැවිල්ල වේදනාව වහා සමනය කරනවා කියලා. දැන් මේකෙදී දැන් ලිංගිකව එකතු වෙනකොට ඇත්තටම සමහර කාන්තාව කියන දෙයක් තමයි මට අධික වේදනාවක් දැනෙනවා. ඒකද මේ නැති කරන්නේ? ඔව් අධික වේදනාව ලිහිස්සි බව. ඒ කියන්නේ ලිහිස්සි බව කියන්නේ තෙත් ගතිය වියලි ස්වභාවය නැති කරනවා. එතකොට ඒ කාර්යත්වය ඊටාම කාර්යක්ෂම කරගන්න පුළුවන් හැකියාවක් ඕකේ තියෙනවා. ඒකයි එතන විශේෂ විශේෂ ගුණය. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම මේක ආලේප කරලා මේ තෙල ගාලා සාමාන්‍යයෙන් මේක මේ බොහොම සුළු වෙලාවක් ඇතුලේ ක්‍රියාකාරීත්වය ඇති වෙනවා. සුළු වෙලාවක් සහ තෙලත් ගන්න සුළු සල්පයයි ගන්න. බොහොම පොඩි තෙල් ඕක පුළුවන් ඔය තෙල් කුප්පිය මාස 3ක් විතර පුළුවන් පාවිච්චි කරන්න. මාස 3ක් විතර මේ අවශ්‍යතාවයක් වුණොත් ඕකෙන් වෙන්නේ විශේෂ වශයෙන්ම ඒ අවට තියෙන ස්නායු දැන් අපි තෙල් වලින් කරන්නේ ඕකනේ ස්නායු උත්තේජනය වීම කරන්නේ. ඒ කියන්නේ උතන තමයි කරන්නේ ඔය ඒ කටයුත්ත තමයි උතන කරන්නේ. එතකොට ආසාව වැඩි වෙනවා, තෘප්තිමත් භාවය වැඩි වෙනවා, පෞල් සමගිය ඇති වෙනවා, සතුට ඇති වෙනවා, සිනහව ඇති වෙනවා. එතකොට ඒ ජීවන රටාව අතිසාර්ථක ජීවන රටාවක් වෙනවා. දැන් මේ තව නිෂ්පාදනයක් තියෙනවා. දැන් ඇත්තටම අද මේ පුරුෂයන්ටත් තියෙන මහ විශාල ගැටලු තියෙනවනේ. දැන් මේ කාන්තාවන්ට තියෙන ප්‍රශ්න වාගෙම පිරිමියන්ට තියෙන දෙයක් තමයි විශේෂයෙන්ම මේ මට මෙච්චර වෙලා මේ අහවල් කාර්යයේ යෙදෙන්න ඕනේ. මට මගේ නෝන එක්ක මෙච්චර වෙලාවක් ඉන්න ඕනේ. හැබැයි ඔන්න ලිංගික ක්‍රියාව කරගෙන යනකොට ඔන්න අර ෂණික මෝචනය අපි කියන අර ශුක්‍ර ධාතු පිටවීම සිද්ධ වෙනවා. දැන් මේ මෙත්සුව ලේබල යට දේන දැන් මේකත් කාම තෛලය කියලා නේද? ඔව් කාම තෛලය කියලා ඔබතුමා නම් කරලා තියෙන්නේ. දැන් මේ තෙලේ තියෙන විශේෂත්වය මොකක්ද? මේක ෂණික මෝචනය සඳහාද සුදුසු නැත්නම් ලිංගීන්ද්‍රියේ දිග ප්‍රමාණය වර්ධනය කරනවද? මොකක්ද මේකෙන් සිද්ධ වෙන්නේ? සමස්තයක් වශයෙන් කියන සමාජයේ පිරිමි අතර ඒකත් වයස් භේදයක් නෑනේ. වැඩි විදේශයේ වැඩි හිටියන් අවුරුදු 50, 48, 55, 60, 65 වගේ අයට සාමාන්‍යයෙන් වයසට යන්න ස්නායු වල ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවනේ. හැම කෙනාගේම එහෙමනේ. අන්නේ ස්නායු ක්‍රියාකාරීත්වය දුර්වල වීමට ඊළඟට වැඩි කාල සීමාවක් සිට ඉඳීමට ඊළඟට ශනිකව පිටවීමේ ක්‍රියාවලිය අඩු කිරීමට සහ වර්ධනය වීමට මාංශ පේශිවල විශාලත්වය බලපෑමට ඔය බාහිරින් ආලේප කරන දේශීය උසුවකින් නිම වූ තෛල වෛද්‍යවමනි දැන් මේ සමාජයේ ඉන්න ඔයාලට සමහර වෙලාවට එන ප්‍රශ්නයක් දැන් ඇත්තට කොහොම කරන්න පුළුවන්ද? ලිංගයේ දිග වැඩි කරගන්න පුළුවන්ද? දැන් සමහර බෙහෙත් ಜಾති දාලා තියෙනවා පැය දක්වා ප්‍රමාද කරනවා කියලා. ඇත්තටම එහෙම වෙනවද කියන ප්‍රශ්න ගැටලු තියෙනවා. මේ වාගේ නිෂ්පාදන වෙළඳපොලේ ඕනෑ තරම් තියෙනවා. හැබැයි මේ නිෂ්පාදන අතරේ ඇයි මේක සුවිශේෂී වෙන්නේ කියන එකයි අපි මේ කතා කරන්නේ. දැන් කොහොමද මේ තෙලෙන් ඔබතුමා මට පැහැදිලි කරන්න කොහොමද අපි කියමුකෝ දැන් ලිංගීන්ද්‍රියේ දිග ප්‍රමාණය වෙන්න පුළුවන්, ඔය කියන ෂණික මෝචනය වෙන්න පුළුවන්. කොහොමද ඒ දේවල් වලට මේකෙන් උත්තරයක් ලැබෙන්නේ? මේකේ තියෙන මේ විශේෂ ඖෂධීය සංඝටක ගැන ටිකක් පැහැදිලි කරන්න. ඖෂධ සංඝටක විශේෂයෙන් ඔකේ තියෙන බින්තල්, කිරිබදු වල, ඊළඟ රට ඉඳි, ඊළඟට එළඟි තෙල්, ඒ වගේ තර්පණ නැත්තම් අපේ ආයු කාලය වැඩි කිරීම සඳහා වාජී කරන ඖෂධ කීපයක් අඩංගු කරලා තියෙනවා. දැන් ඔක වර්ධනය වෙන්නේ මෙහෙමයි. දැන් ඔක ගානකොට එතනට ලේ සප්ලයි එක නැත්තම් රුධිරය පැමිණීමේ වේගය වැඩි වෙනවා. රුධිරයත් එක්ක යන්නේ මොනවද? පෝෂක කොටස්. ලේ. එතකොට ඒ පෝෂණ කොටස් වැඩිපුර ලැබීමෙන් ඒ කොටස වර්ධනය වීමේ ක්‍රියාවලියක් ස්පර්ශයෙන් නැත්තම් අභ්‍යංගනයෙන් නැත්තම් ඒ තෙල් ගෑම් මසාජ් කිරීමෙන් සිදු වෙනවා. ඒක තමයි යාන්ත්‍රණය වෙලා තියෙන්නේ. අපේ ශරීරයේ තියෙන දැන් උදාහරණයක් කියමු තවත් ඔක නිකන් අපිට ඔය පැත්තට දැන් පක්ෂාඝාතය. පක්ෂාඝාතය කියන්නේ මොකක්ද? එක පැත්තක් පණ නැතිවීම. පණ නැතිවීම කියන්නේ මොකක්ද? ස්නායු දුර්වලතාවයනේ.
ඔව්. එතකොට අත උස්සන්න බැරි නම් අපි මොකද තෙල් අභ්‍යංගනය කරනවා. එහෙනම් අන්න ක්‍රියාවලිය වැඩි කරන දෙනවා. එතන තමයි සිදුවීමක් වෙන්නේ. දැන් ඔන්න කාන්තාවන්ටම විශේෂ වෙච්ච තවත් තෛලයක් තියෙනවා. දැන් මේ කාන්තාවන්ට කියන්නේ ඔයාලා සමහර වෙලාවට මේ ගෙදර තියෙන කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා සමහර වෙලාවට තමන්ගේ පපු ප්‍රදේශයේ දිහා බලාගෙන දුක් වෙනවා. තවත් අය සමග සංසන්දනය කරනවා. අනේ අරයාගේ වාගේ මගේ මේ විදිහට පිහිටලා නැහෙනි කියලා. ඉතින් ඒ අයට හොඳම නිෂ්පාදනයක් මේ. මේක නම් කරලා තියෙන්නේ පයෝදර තෛලය කියලා. මේක ගැනත් කියන්නකො. මේකේ මේ තව සඳහන් කරලා තියෙනවා මේ අර කිරි දෙන මව්වරුන්ටත් විශේෂ ඖෂධයක් කියලා. ඒ ගැනත් කියන්න. ඔව් විශේෂ වශයෙන්ම ගොඩක් අපි ළඟට එන රෝගීන් කියන්නේ දරුව ලැබුණ නමුත් මව් කිරි නෑ. මව් කිරි එක්ක තද වෙලා නැත්තම් කිරි වැස් එන්නේ නෑ. එක්ක තනපුඩුව කුඩායි. එහෙම නැත්තම් එල්ලා වැටෙනවා. ඕකේ කිරි නිෂ්පාදනය වැඩි කරනවා. ඒ කියන්නේ පයෝදර කියන්නේ ස්තනවල මාංශ පේශි බුරුල් කරලා ඒකේ සෝතසුන් අවරෝධ වෙච්චා. ලිහිල් කළා කිරි ශ්‍රාවය වැඩි කිරීම ප්‍රධාන වශයෙන්ම මේ ලබා දෙනවා. දරුව ලැබුණු දිනේ සිටාම ඕක තියෙන බාහිරින් ආලේප කරන්න තමන්ගේ ස්තන්නවල පිටින් ඕක ආලේප කරලා පොඩ්ඩක් උණු වතුරකින් රවල්ලකින් මද රස්නෙන් තැව්වනම් හොඳම විසඳුම තමයි හොඳට බලන් ඉද්දි කිරි ශ්‍රාවය වෙනවා කිරි වැඩි වෙනවා. ඊළඟ සමහර අවස්ථාවල අපිට එනවා මේ දරුවගේ කෙට්ටුයි පියවරු ප්‍රමාණවත් නෑ කියලා. පියවරු ඉතාම සිහින් ඒක නිසාන්නේ සිහින් පියවරු ශරීරයේ පෙනුමට ලබා දෙන්න. අද කාන්තාවන්ගේ රූප ස්වභාවය වැඩි කරගන්න උත්සාහ කරන යුගයක ඒ පියවරු දෙකත් උල් ස්වරූපයෙන් තියෙන්න ඕන. උල් ස්වභාවයක්. දැන් ඇල්ල වැටෙන ස්වභාවය නෙවෙයි. ඒකට කියනවා මාංශ පේශි තාණය කියලා. මාංශ පේශි තාණය දුර්වල වුණාම ඒක කඩා වැටෙනවා. එහෙනම් අපි මාංශ පේශි වල තව ශක්තිමත් භාවය ඇති කළා ඒ කාන්තාවන්ගේ ලස්සන ස්වභාව සුන්දරත්වය අපි ඇති කරන්න ඒ පියවරු වර්ධනයටත් ඉතාමත්ම සුදුසු කිසිම අතුරු ආබාධයක් නැති ආයුර්වේදීය මේ ඖෂධීය තෛලයක් ඕන. දැන් අද සමාජයේ විශේෂයෙන්ම මේ ඔය පියයුරු වර්ධනය කිරීම කියන එක අපි ගත්තොත් මේ ප්ලාස්ටික් සැත්කම් පවා සමහරු කරන්න පෙළඹෙනවා. ඒ තරම් මේ පියයුරු වර්ධනය කර ගැනීමේ උනන්දුවක් ලෝකේ වගේම අපේ රටේ කාන්තාවන්ට තියෙනවා. ඒක වුණු ඇත්ත. දැන් අපි මේ නිෂ්පාදනය ගැන අපි තවදුරටත් කතා කරුවා. දැන් මේකේ ක්‍රියාකාරීත්වය ඇති වෙන්න දැන් මේ කාලීප කෙරුවට පස්සේ සාමාන්‍යයෙන් කොච්චර විතර ඔයාලට කාලයක් විදිහට කියන්න පුළුවන්? පියවරු වර්ධනය වීම සඳහා කොච්චර විතර කාලයක්? සාමාන්‍යයෙන් සති 3ක් දවස් 21ක් වගේ ඇතුළත වෙනසක් බලා ගන්න පුළුවන්. මේ කිරිවලට නම් කිරි ශ්‍රාවය වීම එදාම සිට ක්‍රියාත්මක වෙනවා. පළවෙනි ප්‍රතිකාරය පළවෙනි දවසේම ක්‍රියාත්මක වෙන එකක් තමයි කිරි ශ්‍රාවය. මොකද ඕකෙන් ටක් ගාලා බුරුල් වීමේ ස්වභාවයක් එනවා. මොකද හොඳ සෝතස් කියන එක කියන්නේ මේ ඝන වීම ඔක්කොම පිරිසුදු වෙලා යනවා. ඒ නිසා අනිත් එක මේ ඕක මේ කාන්තාවන් රෝග සම්බන්ධයෙන් නිකුත් කරන තෙලක්. එහෙම නැතුව අර මේ නිකං පියවරු වර්ධනය කරගෙන ඒ විවිධ අසාමාන්‍ය විදියට ක්‍රියාවලි දෙන එකක් නෙවෙයි. ඕවා තනිකර වෛද්‍ය අධීක්ෂණය යටතේ වෛද්‍යවරු විසින් හදන ලද රෝගී ස්වභාවය අනුව නිකුත් කරන මේ තෙල්. දැන් මෙත්සුව ලේබලේ යටතේ මේ ඖෂධ වර්ග ගණනාවක් තියෙනවා මෙතන. දැන් ඒ අතරේ තවත් නිෂ්පාදනයක් තියෙනවා. මේක ඇවිල්ලා දැන් අද ගොඩාක් දෙනෙකුට තියෙන ලෙඩක් නෙමෙයි ලිංගික ජීවිතයේ ප්‍රශ්න වාගෙම ඔන්න හන්දි අමාරුව කියනවා, තුනටි අමාරුව කියනවා, එක හන්දි රෝග ආතරයිටිස් කියනවා. දැන් මේ නිෂ්පාදනයේ තියෙන විශේෂත්වය මොකද්ද? මේ හන්දි රෝග සුව කරන්නම හදපු එකක් නේද මේ? ඕක සියලුම සන්නිගත රෝග සඳහා සුව කරන්න හදපු එකක්. ඕකේ විශේෂත්වය තමයි ඖෂධ වල ඉස්පිට්ට කරන් තියෙන්නේ. තම්බල කසාය නෙවෙයි. කසාය වාෂ්ප කරලා ගන්නා වූ ඒකේ තියෙන සාරය අරන් තියෙන. ඒක තමයි දැන් අකෝක තියෙනවා නික කොළවල යුස. හැබැයි යුස නෙවෙයි තියෙන්නේ.
යුස නෙමෙයි තියෙන්නේ. ඒකයි විශේෂත්වය. ස්ප්‍රීට් එක අරන් ස්පීඩ් එක අරන් තියෙන්නේ. ඒ වගේම අපි තියෙනවා හීන් අරත්ත. හීන් අරත්තවල කසාය නෙමෙයි අරන් තියෙන්නේ. ඒක ස්පීඩ් එක අරන් තියෙන්නේ. ඒකයි කුරුඳු ආදී මීටි ආදී විශේෂිත වූ ආයුර්වේද ඖෂධවල සංඝටක සංයෝග කරලා සියලුම සන්ධිගත රෝග, දනිස් අමාරුව, කොන්දේ අමාරුව, බෙල්ලේ අමාරුව, උරහිස්වල අමාරුව, ඊළඟට පිටකොන්දේ අමාරුව, විලුඹ අමාරුව අමාරුකම් සඳහා බාහිරින් ආලේප කළ හැකි වේදනාව ප්‍රත්‍යක්ෂ වශයෙන් අනිවාර්යෙන් සමනය කරන gedara dore භාවිතා කළ හැකි කිසිම අතුරු ආබාධයක් නැති තෛලමය සංයෝගයක්. ඕකත් තෙලක් නෙවෙයි, නිකන් තෛලමය ක්‍රමයට තමයි සකස් කරලා තියෙන්නේ. මෙතන තියෙනවා මයුර මාණික්‍ය තෛලය. මේකත් මෙත්සුව නිෂ්පාදනයක්. දැන් ඔය පියහිරු වර්ධනය කරගන්නවා වගේම අපේ කාන්තාවන්ට තියෙන ගැටලුවක් නෙමේ. මගේ කොණ්ඩේ ගැලවෙනවා. අනේ මගේ කොණ්ඩේ දිග නැහැ ඔයාගේ ප්‍රශ්නක් තියෙනවා. ඒකට හොඳම විසඳුමක් මේ මයුර මාණික්‍ය තෛලය. මේක ගැනත් කියන්නකෝ. මයුර මාණික්‍ය තෛලයේ විශේෂ වශයෙන්ම ගන්නව කොණ්ඩේ අනේක වළක්වන්න. ඊළඟට කොණ්ඩේ අසාමාන්‍ය කාලේ මේ අඩු වයසේදී සුදු වීම. ගොඩක් කාන්තාවන් තියෙනවා වයස 18, 17, 20, 23 වගේ 30ට වඩා අඩු වුණාම කොණ්ඩේ සුදු වෙනවා. අන්නේ කොණ්ඩේ සුදු වීම වළක්වන්න. ඒ වගේම කාන්තාවන්ට ඇතිවන ශීර්ෂ රෝග, ඔළුවේ කැක්කුම, ඒවටත් කදිම විසඳුමක් කොණ්ඩේ අනේකට වළක්වන තෙලක් තමයි යෝග. ඕනම ඔෆිස් එකකට ඕනම තැනකට දාගෙන යන්න පුළුවන්. ආයුර්වේද තෙල් කිව්වම ගොඩාක් කාන්තාවන් අකමැති වෙන්නේ මොකෝ? සුවඳ නැහැ. මේ ගඳයි. ඕකේ. අපි ස්වාභාවික සුවඳ ඇතුල් කරලා තියෙන කිසිම කෘත්‍රිම සුවඳක් නෙවෙයි. සෙවන්දරා ඒවයි සහ පැංගිරි සම්බන්ධ සුවඳවල් අඩංගු කරලා ඕනෑම කාර්යාලයකට ඕනෑම ගමනක් යනකොට ඔළුවට දාගෙන යන්න හැකි පීනස රෝගියෙකුට වුණත් වෙනත් ශීර්ෂගත රෝගියෙකුට වුණත් පොදුවේ භාවිතා කරන්න පුළුවන් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ ඕනම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් තෙලක්. මෙත්සුව ලේබලේ යටතේ තවත් ඖෂධ වර්ග ගොඩක් තියෙනවා. දැන් මෙතන මේකත් මේ මෙත්සුව නිෂ්පාදනයක්. මේකත් මේ හිස කෙස් ගැලවී යාම සහ හිසේ ඇතිවන හිස කෙස් ආශ්‍රිත ඇතිවන රෝගවලට ගන්න ඖෂධයක් මේක. ඒ වගේම ආර්ෂස් වලටත් තියෙනවා මෙතුමා හදපු බෙහෙතක්. එකත් මේ ආලේප කරන එකක්. ඒ කියන්නේ මේ ආර්ෂස් ගෙඩිවල ගාන බෙහෙතක් මේක. ඉතින් දැන් ඊළඟට කෙනෙකුට ඇතිවෙන ගැටලුව තමයි කොහොමද මේවා මේ මිලදී ගන්න. ඔබතුමා මේ කුරිය සේවාවක් කරහා ගෙවල් වලට මේවා ලබා දෙනවද නැත්නම් මේවා කෙනෙක් ඇවිල්ලා මිලදී ගන්නව නම් කොයි තැන්වලද තියෙන්නේ? වඩාම හොඳ වඩා සුදුසුම ක්‍රමය තමයි රෝගියා ඇවිල්ලා පරීක්ෂා කරලා වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝග තත්ත්වය අඳුනගෙන ප්‍රතිකාරයක් කරනවා නම් වඩා හොඳ ඒක ක්‍රමය. ඒ ක්‍රමය එහෙමත් අපහසු නම් කාර්ය බහුලත්වය වැඩි නම් දුර වැඩි නම් එන්න අපහසුතාවයක් තියෙනවා නම් ටෙලිෆෝන් දුරකථන පණිවිඩයක් මගින් ගෙදරට නිවසටම ගෙන්වා ගැනීමට මේ රටේ ශ්‍රී ලංකාවේ වඳින භාණ්ඩ බෙදා හැරීමේ සේවාව හරහා තමන්ගේ නිවසට ලබා දෙන්න පුළුවන්. මේ 076යි 439යි 41යි 40 අමතලා කෙලිම මම තමයි වෛද්‍යවරයෙම සම්බන්ධ කරගෙන මම එක්ක සම්බන්ධ වෙලා රෝගියාත් එක්ක කතා කරලා ස්වභාවය අනුව මේ අපිට නිවසට එවන්න පුළුවන්. ඒකේ ගුණාගුණ වුණත් නැවත අනිත් පැත්ත කතා කරලත් කියන්න පුළුවන්. ඒ නිදහස තියෙනවා. දැන් ඔයාලට ඔය ලිංගික ජීවිතයේ ප්‍රශ්න ගැටලු තියෙන උදවියට දැන් ආයේ මේ නිෂ්පාදන පාවිච්චි කළාට පස්සේ ඔය මේ නෝනලට මහත්තුරුන්ට චෝදනා කරන්නවත් මහත්තුරුන්ට නෝනලට චෝදනා කරන්නවත් කිසිම අවශ්‍යතාවයක් නැහැ. මෙන්න ඒවට හොඳම විසඳුම තියෙනවා. ඉතින් ඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ නිෂ්පාදන රටට හඳුන්වා දීම වෙනුවෙන්. ඉතින් අපි ඉල්ලා සිටින්නේ දැන් වෙළඳපොලේ ඕන තරම් නිෂ්පාදන තියෙනවා මේ කෘත්‍රිම දේවල් විශේෂයෙන්ම කෘත්‍රිම දේවල් මේ ගහක කොලක ගහේ කොලේ එක මුලක් පොත්තක් දාන්න නැතුව හදන දේවල්. ඒවට රැවටෙන්න එපා. මේ මෙත්සුව නිෂ්පාදන 100% ස්වාභාවික දේවල් හදන්නේ
කිසිම අතුරු ආබාධයක් නැහැ. කිසිම දෙයකට බය වෙන්න එපා. පියයුරු වර්ධනය වෙන්න කියලා ගාන බෙහෙතෙන් වෙන ලෙඩ හැදෙන්නෙත් නැහැ. ලිංගීන්ද්‍රිය වර්ධනය වෙන්න කියලා ගාන බෙහෙතෙන් වෙන අතුරු ආබාධ හැදෙන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා මෙත්සුව නිෂ්පාදන පාවිච්චි කරලා ඔබේ පෞල් ජීවිතයේ තියෙන ප්‍රශ්න ගැටලු වගේම ඔබේ අනිකුත් නිදන්ගත රෝගවලට ඒ හරිම විසඳුම විකල්පය ලබා ගන්න පුළුවන්.